කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම සඳහා 2026 යල කන්නයට අදාළව මිලදී ගැනීම කටයුතු සඳහා අපි ගබඩා සූදානම් කරලා තියෙනවා. ඒ අනුව දැනට කුරුණෑගල දිස්ත්‍රික්කයේ තව දුරටත් වී මෙට්‍රික් ටන් 1000ක් මිලදී ගැනීම සඳහා අවශ්‍ය කරන පහසුකම් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී අලි මණ්ඩලයේ සතු ගබඩාවල තිබෙනවා. ඒ හින්දා ඒ ටික අපි සූදානම් කරලා තියෙනවා. ඒත් එක්කම 2025 වර්ෂයට අදාළව ජලකන්නේ මිලදීගත් වී සුව සියල්ලම මේකට අවසන් කරලා තියෙන නිසා සියලුම ගබඩා මේ වෙන විට තියෙන නිදහස් වෙලා තියෙනවා. ඉතින් සියලුම ගබඩා සඳහා මිලදී ගැනීම කටයුතු අපි අවසන් කරන්න හැකියාවක් තියෙනවා. ඒත් එක්කම දැනට කුරුණෑගල දිස්ත්‍රික්කයේ තෙත් කලාපයට අදාළ කුලියපිටිය දඹදෙණි වගේ කලාපවල වී යම් ප්‍රමාණයක් ගුවන් කැපීමට ගුවන් කැපෙනවා මේ දවස් ටිකේ. ඒ හින්දා ඒ ටිකට අදාළ කටයුතු කරන නමුත් ප්‍රධාන විදියට කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාලතම වී නිෂ්පාදනයක් සිද්ධ වෙන මහාවාරි වලට අදාළ ගුවන් කැපීම සිද්ධ වෙන දවස් දෙකක් අතර යනවා. ඒ අනුව ගල්ගුණ ගබඩා සහ වරාවැල් පීටි ගබඩා සම්පූර්ණ සූදානම් කරලා තියෙන වී මිලදී ගැනීම සඳහා ඒත් එක්ක රුපියල් මිලියන 6000ක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මිලදී ගැනීම සඳහා මේ වල භාණ්ඩාගාරයෙන් දෙන් කරලා දීලා තියෙනකට. එහෙම කිසිදු ගැටලුවකින් තොරව කුරුණෑගල දිස්ත්‍රික්කයට අදාළ ජලකන්නේ වී මිලදී ගැනීමට අපිට හැකියාවක් තියෙනවා.